ක්‍රිකට් ක්‍රීඩාවේදී ප්‍රතිකරුවෙක් දැවී ගියාද නැද්ද කියන එක තීරණය කරන කුඩාම උපකරණය තමයි බේල්ස්. හැබැයි ඔබ දන්නවාද මේ කුඩා ලී කැබලි දෙක ඇතුලේ ලක්ෂ 120කට වඩා වැඩි වටිනාකමක් සහ විශාල තාක්ෂණයක් සැඟවී තිබෙන බව. අද අපි කතා කරන්නේ ක්‍රිකට් බේල්ස් වල සැඟවුණු රහස් ගැන. සාමාන්‍ය ලී බේල්ස් නිෂ්පාදනය කරන්නේ ලෝකයේ තියෙන ඉතාම ශක්තිමත් දැව වර්ගයක් වන ලිග්නම් වයිටේ වලින්. ඉන්දියාව සහ එංගලන්තය වගේ රටවල් තමයි මෙම ලෝකයට සපයන්නේ. හැබැයි වර්තමානයේ අපි දකින රතු පාටින් දිලිසෙන LED බේල්ස් නිෂ්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිං ඉන්ටර්නැෂනල් ආයතනය මගින්. මේ LED බේල්ස් ඇතුලේ කුඩා බැටරියක්, මයික්‍රෝප්‍රොසෙසරයක් සහ සෙන්සර් පද්ධතියක් අන්තර්ගතයි. ස්ටම්ප් එකෙන් බෙල් 1 මිලිමීටරයක් හෝ ඉවත් වූ සැනින් තප්පරයෙන් 10න් පංගුවක් කාලයකදී රතු ආලෝකයක් නිකුත් වෙනවා. මේ තාක්ෂණය මුලින්ම ලෝට හඳුන්වා දුන්නේ 2012 වසරේ ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරඟාවලියේදී. ඉන්පසු 2014 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහාත් මේ එක් කරගත්තා. ඔබ පුදුම වේවි මේ වගේ මිල ඇහුවොත්. සාමාන්‍ය ලී බේල්ස් කට්ටලයක් රුපියල් 2-3000කට ගන්න පුළුවන් වුණත් ජාත්‍යන්තර තරඟවල පාවිච්චි කරන සම්පූර්ණ LED ස්ටම්ප් සහ බේල්ස් කට්ටලයක මිල ඇමරිකානු ඩොලර් 40000ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 120ටත් වඩා වැඩි. එසේම අධික සුළඟ තියෙන අවස්ථාවලදී බරින් වැඩි හෙවි බේල්ස් භාවිතා කරන බව ඔබ අමතක කරන්න එපා. ඉතින් මේ වගේ රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. නැවත හමු වෙමු. ස්තුතියි.